back to our YouTube channel Life with Moen. ඉතින් ඔන්න මේ චූටි මොයෙන් එක අද කාලෙකින් වීඩියෝ එකක් අරගෙන ආවා කියලා කියන්නේ ඇත්තටම ලොකුම හේතුව මම කලින් වීඩියෝ එකත් කිව්වා බබාටයි මටයි කොහෙවත් එළියට යන්න ඕනේ නැහැ. බබා අසනීපුණා. ඉතින් මේ දේවල් එක අපිට එළියට යන්න ඕනේ නැහැ. ඔන්න ඉතින් අද එයාව චුට්ටක් කාලෙකින් එළියට එක්කන් යනවා කියලා හිතුවා. Where are we going? Where are we going? Play area. ඉතින් නුගේගොඩ තියෙන අලුත් තැනක්. ඉතින් අපි එතනට අද මම එක්කගෙන යනවා. අපි කියන්නේ මම තමයි එක්ක යන කවුරුත් නැහැ. ඉතින් බබාව එක්කගෙන යනවා කියලා හිතුවා. එතනත් අප්ඩේට් එකක් මම ඔයගලන්ට දෙන්නම්. මොකද එතන අලුත් තැනක් කියලා තමයි. ඉතින් මගේ යාළුවෙක් කියලා දාලා තිබ්බා තමයි මම ඔයන්නත් එක්ක යන්න ඕනේ කියලා හිතුවේ. ඉතින් අපිට ටයිම් එකක් තිබිච්ච නැති එක තමයි ප්‍රශ්නයකට උනේ. ඉතින් අද එක්ක යනවා. සහ අද මගේ වැඩ වගේකුත් තියෙනවා. ඒ ඔක්කොම කරගෙන අපි දෙන්නගේ අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා බලමු. මේ මගේ ගොඩාක් බේබි හේර්ස් තියෙනවා. දැන් ඔයගලන්ට මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙන්නේ පරක් වෙලා වුණාට මේ වීඩියෝ එක මම කරන්නේ අපේ චර්ච් ෆීස්ට් එකේ ගියේ. දැන් අද සවුන්ද කරනවා. ගොඩක් අය මම මේ බබත් එක දා ෆොටෝස් දාලා හැවුවා. කොණ්ඩේට මොකක් හරි වෙලාද? කොණ්ඩේ ඇයි මෙහෙමයි කියන්නේ. මම ඇත්තටම කොණ්ඩේ රිලැක්ස් කරලා තිබුණේ. ඉතින් දැන් මගේ කොණ්ඩේ ආයි වැවෙනවා. වැවෙනකොට මගේ මුල ඉඳන්ම වේවි හේර් එකක් තිබිච්ච කෙනෙක්. එතකොට ඉතින් දැන් මගේ හැම තැනින්ම කොණ්ඩේ වැවෙනවා. ඒ වේවි ස්ටයිල් එක තමයි වැවෙන්නේ. දැන් මේ බේබි හේර්ස් ගොඩාක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක දැන් අර රිලැක්සින් එක චුට්ට චුට්ට පස්සට යන නිසා කුණ්ඩේ ගොඩක් නිකන් ඩැමේජ් වෙලා වගේ තමයි තියෙන්නේ. ඉතින් දැන් මගේ දන්න සලෝන් එකකින් අහලා එයාගේ ඇඩ්වයිස් මත අලුත් ෂැම්පූ එකයි කන්ඩිෂනර් එකයි සීරම් එකයි ඒ ඔක්කොම හේර් සීරම් එකයි ඔක්කොම ටික අලුත් කරන්න වුණා. දැන් අද ඒ ඔක්කොම ටිකත් ගන්න ඕනේ. ඒ ඔක්කොම ටික කරගෙන දවස් අපි දෙනා කොහොමද ගෙවෙන්නේ කියලා බලන්න. මේ වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. say bye bye. Bye bye. Kiss. To them. Okay guys, bye bye. ඉතින් අපි ගියේ උදේ නිසා අපි දෙන බස් එකේ යනවා කියලා හිතුවා. මොකද මොයට චුටි කාලේ ඉඳන්ම බස් එකේ ගිහිල්ලා නම් පුරුද්දක් තියෙනවා. ඒ වගේම තමයි හරි ආසයි බස් එකේ යන්න. ඉතින් ඒ වෙලෙසනක වැඩි නැති නිසා අපි දෙන බස් එකේ තමයි ගියේ. ඉතින් අපි මුලින්ම මහරගම සවීනකට තමයි ගියේ මට ඕන කරන hair care products ටික ගන්න. අනේ ඉතින් ඒවත් ටිකත් කරගෙන කොහොම හරි තැනට ආවා. ඉතින් යනකොට අපිට කවුද බාන්නක මගදී ජොයින් උනේ. ඒ තමයි මොයෙන්ගේ මද්දු. මගේ කසින් නංගි. ඉතින් මොයෙන් එයාට ගොඩාක් ආදරේ. ඉතින් එයාව බලන්න ඕනේ කියලා උදේ ඉඳන්ම කියපු නිසා ඉතින් එයාවත් අපි මගදී එකතු කරගත්තා. ඔන්න මෙතනට තමයි අද මොයෙන්ද ප්ලේ කරන්න එක්කන් ආවේ. මේ ඉන්ඩෝ ප්ලේ ඒරියා එක තියෙන්නේ නුගේගොඩ ජුබිලි කණුවේ ඉඳන් නුගේගොඩට තියෙන පාරේ. ඉතින් මේ තැන ගැන කිව්වොත් මේ තැන මට 100% ඕනම අම්මා කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුළුවන්. හේතුව මෙතන සේෆ්ටි එක නම්බර් 1. ඉතින් ඇත්තටම අපි මෙතනට ගියාට පේරන්ට්ස්ලා විදිහට අපිට ලොකුවට බබා බලන්න දෙයක් නැහැ. හේතුව මෙතන මිස්ලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න බබාලාව එයාලගේ බබාලා වගේ හරි පරිස්සමට බලා ගන්නවා. එයාලගේ ප්ලේයින් ටයිම් එක ඉවර වෙනකම්ම. ඉතින් මේ වීඩියෝස් ඔරිජිනල් වොයිසස් වලින්ම තියෙන නිසා බෑග්ග්‍රවුන්ඩ් එකකින් එහෙන මගේ හිනාවනම් ගණන් ගන්න එපා ළමයි. මෙතන එක පබෙක්ට පැයකට රුපියල් 1000ක් තමයි වෙන්නේ. ඒ වගේම තමයි මෙතන වැඩි විස්තර මම මගේ පල්ලෙහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඔයාලා ලින්ක් එකෙන් මේ පේජ් එක ෆලෝ කරලා එයාලගේ විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයත් චුටි බබාව ඔයාලගේ විශේෂ වැඩ වෙනුවෙන් පොඩි පැයකට දෙකකට තියලා යන්න පුළුවන් විදිහේ තැනක් බලන අම්මා කෙනෙක්ද. ඉතින් මෙතන ඒ ෆැසිලිටි එක තියෙනවා. අපිට අපේ ඕනම වැඩක් වෙනුවෙන් පැය දෙකකට තුනකට වගේ කාලයක් වෙනුවෙන් බබාව මෙතන හරි පරිස්සමට මිස්ලට තියලා යන්න පුළුවන්. ඉතින් අපේ මොයට නම් ඒ පැය හොඳටම ඇති වුණා. එයා ඒ පැය ඇතුළත එතන තිබිච්ච හැම දෙයක්ම උපරිමයෙන්ම එන්ජොයි කරා. ඉතින් මෙතන තමයි මොයෙන් වැඩියෙන්ම එන්ජොයි කරපු තැන. ඉතින් ඔයාලා මෙතනට බබාව ප්ලේ කරන්න එක්ක යන්න ඉතින් ඉන්න අම්මා කෙනෙක් නම් මතක ඇතුව එක්ස්ට්‍රා ඇඳුමක් අරගෙන යන්න. පේනවනේ. ඉතින් මොයන්ගේ ටයිම් එක ඉවර වෙලා අපි එතනින් එන්න හැදුවට එන එක නම් ලේසි වුණේ නැහැ. ඉතින් එතනින් පස්සේ අපි ගියා මොයෙන්ට ඕන කරන මූවිස් වගේක් ගන්න. ඇත්තටම මම මොයෙන්ට ස්ක්‍රීන් 0 කරලා තිබ්බ අම්මා කෙනෙක්. හැබැයි දැන් නම් ටික දෙනවා. ඉතින් යාට ඕන කරන කාටුන් මූවිස් වගේක් ගන්න තමයි මේ ආවේ. ඉතින් එතනින් පස්සේ අපි තුන්දෙනාටම හොඳටම බඩගින්න හිටපු නිසා අපි ලන්ච් එක ගන්නවා කියලා ගියා. ඉතින් එදා නම් අපි ලන්ච් එක ගන්න ගියේ 171 එකට. මම නම් 171 එකට ආවේ මේ කාලෙකින්. ඒකට හේතුව කාලයක් තිස්සේ යාළගේ ලොකු රිපෙයාරින් එකක් තිබුණා. හැබැයි කාලය වෙනස් වුණාට නම් කෑමවල කිසිම වෙනසක් වෙලා නැහැ. ඒ කාලේ වගේම හරිම රසයි.
once and one කියන්නේ හැබැයි ඉතින් මගේ හස්බන්ඩ්ගේ ගොඩාක් මතක රැඳුණු තැන. ඉතින් අපි දෙන යාළුලා ඉන්න කාලේ නිතරම වගේ අපි දෙන once and one එකට යනවා. එයා වැකේෂන් එන කාලෙට. මොයින් කතා කරනවා අහන්න ආසයි කියලා ගොඩක් අය කිව්වා. ඉතින් ඒ අය මේ වීඩියෝ ක්ලිප් එක බලන්නකෝ. මේ බබා මටයි යාගේ පුංචිටයි මේ කෑම හදනවලු. ඉස්සර ඉඳන්ම once and one එකේ mac and cheese කියලා කියන්නේ මගේ හස්ම කෑමක් තමයි. ඉතින් ඒ කාලේ වගේම තමයි රසේ නම් කිසිම වෙනසක් වෙලා නැහැ. තාමත් එහෙමයි. ඉතින් ලන්ච් එකත් අරගෙන ඉවර වෙලා අපි එතනින් ඇවිල්ලා ඊළඟට ගියේ කීල්ස් එකට ගෙදරට ඕන කරන තවත් බඩු වගේක් ගන්න. ඉතින් මගේ අද මිනි vlog එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලපුව ඔයාලා හැමෝටම thank you. ඒ වගේම තමයි බබාලා වැඩේට එක්කන් ගන්න හිතාගෙන ඉන්න අම්මලාට මේ වීඩියෝ එක තව ලස්සන වීඩියෝ එකක් වුණා කියලා මං හිතනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් ඉක්මනින්ම හම්බ වෙමු. මතක් කරලා අපේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න.